hello welcome to my YouTube channel. මේක මං ඔයාලට ගේන මගේ ෆස්ට් vlog එක. ඉතින් මේ vlog එකේ මං ඔයාලට අරන් ඉන්නේ අපි අනුරාධපුරේ ගියපු ගමන ගැන. මේ ගමන අපි ගියේ දෙසැම්බර් මාසයේ නත්තලට ලං වෙලා. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී 2026 අවුරුද්ද ලබලා තියේ. ඉතින් මම මේ වෙලාවේ ඔයාලට ප්‍රාර්ථනා කරනවා 2026 අවුරුද්ද ඔයාලගේ හැම හීන බලාපොරොත්තුවක්ම ඉටු වෙන නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වෙන්න කියලා. අපි බස් එකේ තමයි යන්නේ අපේ ගෙදර පවුලේ කට්ටියත් එක්ක. ජනේලෙන් එළියට පේන මේ ලස්සන මුහුද දිහා බලාගෙන දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මේ දවස්වල ක්‍රිස්මස් ළඟ නිසා කොළඹ හරිම ලස්සනට සරසලා තිබුණා. රැයට නම් පුදුම ලස්සනට ඇති. කෙමෙන් අපි අපේ ගමනාන්තයට ළඟා වෙමින් තමයි දැන් ඉන්නේ. අපි හෙට යද්දී සාමාන්‍යයෙන් රැ වුණා. පේනවනේ ඔයාලට වෙලාව. good morning ළමයි. ඉතින් දැන් අපි මේ ඉන්නේ අපේ නැන්දලාගේ ගෙදර. උදේම කිරියකුත් බීලා දැන් මේම වත්ති සිරි නරඹන ගමන් තමයි ඉන්නේ. බලන්න උදේ පාන්දර අපිව බලන්න කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි උදේට පානුත් කෑවා. කාලා බලද්දී මම ඔයාලට උදේ පෙන්නුවේ මේ පොහොට්ටු ටික හරි ලස්සනට පිපිලා දැන්. ගෙදරට වෙලා කම්මැලිකමේ ඉන්න එකේ අපි හිතුවා මේ ළඟ වැවක් තියෙනවා බලලා එන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ අපි යන ගමන් හරිම ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඔන්න ඉතින් අපි ප්ලේස් එකට ආවා. බලන්න මෙතන අවුව තපින්නේ කවුද කියලා. මෙතන වටපිටාව හරිම ලස්සනයි. මම දැන් ඔයාලට ඔය පෙන්නන්නේ මිහින්තලා පුදබිම. ගෙදර ගියපුවාම තාත්තා ඉඳන් කිව්වා නාචිදුවේව වාන් දානවද දන්නේ ගිහින් බලලා එන්න කියලා. දැන් ඉතින් අපි නාචිදුවේ වැව බලන්න යමු. අද නම් සෙනග හරිම අඩුයි. වෙන්දට නම් ගොඩක් සෙනග ඉන්නවා. ඔය පේන හරිය අපි වෙන්දට නානම ඇවිත් බලන්න දැන් ගොඩක් වතුර වැඩි. පහුගිය ටිකේ ආව ලොකු ගම් වතුරත් එක්ක මිනිස්සු ගොඩක් අඩුයි තාම එනවා. පෙන්නන්නේ ගම් වතුරේ ආපු මට්ටම අපිට හිතා ගන්න පුළුවන්. ඔය ගස් දැක්කහම කොච්චර ප්‍රමාණයක් වතුරෙන් යට වෙලාද කියලා. අපි දැන් මේ පාලෙමින් එහා පැත්තට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ නාචිදුව වැවේ සොරවුව. කොහෙ ගියත් ඉතින් මට මේ වගේ යාළුවෝ නම් ඕන තරම් සෙට් වෙනවා. මෙතනත් අපි ටිකක් වෙලා ඉඳලා අයිස්ක්‍රීම් මාමා කෙනෙක් හිටියා. යාගෙන් අයිස්ක්‍රීම් උතරම් කාලා ගෙදර ආවා. ඉතින් ඉඳලා දැන් මේ ලෑස්ති වෙන්නේ දවල්ට කන්න. ඉතින් මෙහෙ ආවොත් වැව් මාළු කියන්නේ මම කන්න ආසම දෙයක්. ඔහොම
ඉඳලා අපි රෑ තීරණය කළා හදිසියෙම මිහින්තලේ වැඳ ගන්න යන්න ඕනේ කියලා. ඉතින් මේ පෙන්නන්නේ මිහින්තලේ වඳින්න කලින් හම්බ වෙනවා කටුසෑ කියලා ගොඩාක් ආශිර්වාද තියෙන තැනක් කියලා තමයි මෙතන කියන්නේ. ඉතින් අපි එතන වැඳගෙනම මිහින්තලේ යන්න තීරණය කළා. කටුසෑයත් වැඳ පුදාගෙන දැන් අපි මේ මිහින්තලේට යන ගමන්. ඉතින් අපි මෙතනට එද්දී 7:07යි කාලේ වගේ වුණා. මෙතන ඉඳිය පොලිස් මාමලා අපිට කිව්වා 7:08 වෙද්දී ලයිට් ඔක්කොම ඕෆ් කරනවා කියලා. ඉතින් අපි තීරණය කළා පුළුවන් තරම් ඉක්මනින් වැඳ පුදාගෙන පල්ලෙහාට එන්න. ඉතින් මිහින්තලේ වැඳලා පරිස්සමින් අපි ගෙදර ආවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි day 1 vlog එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක මුල ඉඳලා අවසන් වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේ වගේ වීඩියෝස් බලන්න මාව subscribe කරලා තියාගන්න.